Nennate pole tapkanawa katule sala nuliha wadinwa Nanda dakala padtana pauthe edapani hapu kal yanwa ya putra ulli pada puraya amate matarat danaya e kai mage param mage ek sakam hai ke pala dana Allah meje jan khar kodi mage pananandar matlabe e kai mage param mage ek sakam hai ke pala dana Allah ළමයා මොකද මේ කලබලේ? අප්පුවනි කරිච්චද අප්පුව? අප්පුවනි. කොට ළමයා මේ පැත්තට. ළමයා මම මේ රාජකාරිය කරනකම් කට පියාගෙන ඉන්න ඕන. හොඳයි. ඒ කරත්තකාරයා. කවුද? ඇස් දෙක අල්ල බලනවා කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. රාලහාමි මහත්තයා. සම්සේ කරත්තේවත් හරවගෙන නෑ නේද? මේ කොල්ලව අප්පල යන්න නේද හැදුවේ? අනේ නෑ රාලහාමි මහත්තයා. ඒම පැනලා යන જાතිය කොල්ලෝ නෙවි අපි. කොල්ල කිව්වේ කාටද? මට රාලහාමි වෙන අනේ හුනේ. ළමයා. තාලන්නේ. රාලහාමිද? නේ තාලන් මහත්තයා. ඉස්සෙල්ලා මම රාජකාරිය කරන ඔබ කට පියාගෙන ඉඳපන්. හොඳයි. තමාගේ නම කිව්වනම් මට මුලින්ම මගේ නම රාලහාමි පීකේ අමාරිස්. පීකේ ඔව් රාලහාමි. ඒ මොකද්ද පීකේ කියන්නේ? පීකේ කියන්නේ කුවක් පිටිය ඒවට්ටලාගේ අමාරිස්. ඔබ කිව්වට ලියා ගන්න ගියාම තමයි ඔය යමාල්. හොඳයි. තමුන්ගේ කරත්තේ ලයිසන්ස් තහඩුවක් නැහැ. මේ දීනේ රාලහාමි පොල් වගේ දෙල් වගේ ලස්සන බැබිලි තහඩුව අලුත් උනාට වැඩක් නැහැ. ලයිසන්ස් එක අවුරුද්දෙන් අවුරුද්දට අලුත් වෙන්න ඕන. මේකනේ රාලහාමි. දැන් අද කාලේ කොල්ලෝ මේවා පිටරට ගලවන හින්දා මම අලුත් එක ගෙදර අල්මාරිය දාලා තියෙන්නේ. උන්නේ ඒවා නිදාසට කාරණා නෙවෙයි. තමුන් දැනගන්න ඕන පාරට වාහනයක් දානවනම් ලයිසන්ස් තහඩුව තියෙන්න ඕන. තමුන් ඊට වඩා වැරදි දෙකක් කරලා තියෙන්නේ. මට පුළුවන් තමුන් අත්අඩංගුවට ගන්න. අනේ රාලහාමි මොකක් හරි කරලා මේක පොඩි බේරලා දෙන්න. තමුන්ගේ කරත්තේ ලන්තෑරුවක් නැහැනේ. මම මේ අනේ රාලහාමි මහත්තයෝ මම මෙතන රෑ වෙන්න බලාගෙන ආපු ගමනක් නෙමෙයි මේක. මම අපේ ගෙදර උන්දලි කිව්ව ලන්තෑරුම එල්ලන්නේ. කොහොම මේ යෝගි මේක එල්ලලා නැහැනේ. මම එකපාරකුත් 3:60 කිව්වා ඒවා නිදාසට කාරණා නෙමෙයි කියලා. හොඳයි රාලහාමි. හොඳයි. තමුන් ඕම හිටගෙන ඉන්න ඕන මම මේ ළමයාගේ කඩුත්තරයක් ගන්න. මේ ළමයාගේ නම කිව්වනම් මගේ නමද? ඔව්. වාඩි වෙලා. මොකක්? අද වාඩි. තාත්තේ. අන්න බච්චා. ඒ උන්නේ මම තමුන්ට කිව්වා හිටගෙන ඉන්න කියලා මම රාජකාරිය කරනකම්. හොඳයි රාලහාමි. ඕම හිටගෙන ඉන්න ඕන. හොඳයි. ළමයා. මොකද? තමාගේ වාසකමත් එක නම කිව්වනම් අරිච්ච උඩ වාඩි වෙලා. අන්න බච්චා. රාලහාමි මහත්තයා. තමුන්ට මම කිව්වද එකපාරක් හිටගෙන ඉන්නේ කියලා?
හොඳයි රාලා මාත රාජකාරී කරන්න. හොඳයි කොහොම හිටගෙන ඉන්න. හොඳයි. ළමයා තාලන්නේ තමාගේ වාසකමත් එක්ක නම කිව්වනම් පිටිසීනි හායි. මොකක්ද? පිටිසීනි හායි. අර මිනිහාගේ නම හරියම කියලා තමුගේ මොකක්ද කියන්නේ? පිටිසීනියා කියන්නේ. උ සෞම්‍යකාරක වැඩ කරපු එක රාලා මාත. තමුන් කඩ පියා ගන්නවා. හොඳයි. වාසකමත් එක්ක තමයි කිව්වේ නම. මොකද්ද? පිටිසීනි හායි. මට තේරෙන භාෂාවෙන් කියවන්කෝ. වාසගම PTC නම නිහායි. වාසකමේ PTC නිහාල් කියලා මට කිව්වනම් ඉවරයි නේද? ඒක තමයි පිටිසීනි හායි. ඔය එකපාරටම කියන පිටිසීනි නිහාල් කියලා. කොහොමද මම මේක ලියාගන්නේ? යන්නේ බැද්ද? හොඳයි. තමා දැකලා තියෙනවද පාරේ කහේ ඇඳලා තියෙනවා? මම වල්ලගන්නේ පාවට මං එදීලා කන්නේ නෑ පාරේ. තමුන් ඇඳයි කියලා කියන එක නේ මං කියන්නේ. තමුන් දැකලා තියෙනවද පාරේ කහේ ඇඳලා තියෙන්නේ? දැකලා තියෙන්නේ. ඒ මොකටද? ආමුදුරන්ස වඩින්නේ. නොදකි මෝඩ ළමයා. පාරේ කහේ ඇඳලා තින්නේ හාමුදුරන්ට යන්නද? එනම් කාකේ අපි වගේ මගේ පාර මාරු වෙන්නේ. ඇත්තේ ඔය ළමයා ඉස්කෝලේ යනවද? එක දවසක් ගියා. ඒ මොකද? වරුසාවට දෙමිනෝට වරුසාවට දෙවෙනවට ඒ කියන්නේ ඉගෙන ගන්න යන්නේ නැහැ. ඉගෙන ගන්න ඉන්නේ නෑ. ඔව්. හොඳයි. එහෙමනම් මේ ළමයාලා තියෙන අමාරු කිව්වනම් අමාරු කියන්නේ මේ පොඩු කැක්කුමක් තියෙනවා බඩ අමාරුවක් තියෙනවා චුබෝන් කකුල් දෙකක් තියෙනවා දඩ එක්කම හැදෙනවා. ඒ කරත් බක්ස් එක ඉස්සෙල්ලා. පාපා හරිගේ. කලින්දට හැපිච්චලේ. කකුල් දෙක තමයි ඉතින් අමාරු. හොඳයි. මම මේ මාමාගේ වන්දියක් ඉන්නලා දෙන්නම්කෝ. වන්දියේ පාමට සල්ලි කීයක් හරි ඉල්ල දෙන්න. වන්දි කියන්නේ සල්ලි තමයි බං. තාලායි මහත්තයා දන්නවද? මොකද්ද? අපේ අයියා ඉන්නේ පොලිසියේ තමයි. ඒ කවුද? හඳුනන්නේ නැද්ද? මම දැකලා නැහැ තමුන්ගේ අයියා. අපේ අයියා පෙරේද නෝන කෙනෙක්ගේ කරේ තිබිලා මාළයක් ඇඳගෙන. නෝන කෙනෙක්ගේ කරේ තිබිලා මාළයක් ඇහෙදගෙන. ඇඳගෙන. අපේ අයියා තමයි මාළ රංගන් කියන්නේ. ඔල අයියා පුදුම තැන්වලින් නෝනලාගේ කරේ තිබිලා මාළ අහුලන්නේ. ඒක තමයි. හොඳයි. ඒ මාළ රංජන්ගේ මල්ලිද? මරින්නේ. හොඳයි. අයියා පොලිසියම තමයි ඉන්නේ. ඔයාලා පුතේට දකි. ඒක තමයි. ඒකනේ. ඒනම් කමන්නේ. උඹේ වගේ අයියා කරන වැඩ කරන්න එපා මේ සමාජයට හොඳ මිනිහෙක් වෙන්න ඕන ළමයා. මං හොඳ ඉක්මනට යනවා පාර. හරි. ඉස්කෝලේට යන්න ඕන. හොඳයි මම ඉදාන්කෝ. මේ උන්නේ රාලා මාත්‍යා මේ ළමයාට ගොඩක් අමාරුයි. අමාරු කාර කොල්ලෝ තමයි රාලා මාත්‍යා. එහෙම කන්නේ ඒවා මං කිව්වේ. මං මේ ළමයාට කරත්තට හැපිලා අමාරුයි. හොඳයි රාලා. මේ ළමයාට කීයක් හරි දීලා ගෙදරින් ගිහින් දාන්න ඕන. හොඳයි රාලා මාත්‍යා. එහෙම නොවුනොත් මට සිද්ධ වෙන අත්අඩංගුවට ගන්න. හොඳයි රාලා මාත්‍යා යන්න. හොඳයි. තාලායි මහත්තයා නෝනේ. මම යනවා. හොඳයි. තමුන් ගෙදරට බස්ස ගන්න ඕන ගිහින්. තාලායි මහත්තයා පොලිසියේ ඉන්නේ. නෑ මට කිව්වා. මාමේ කොහමද? මේ මාමි මු හරකට කොනාට. මු හරකතෝ ගොනා. ලැබිය කරත්. අන්නේ ඕ. කාමියා මගේ. අන්නේ නේද? නැක පාට. අයිටම් එක ගන්න. අයිටම්. අනේ හුන්නේ අනේ. හයි ජම් දාන්න ගියේ නේද? නගින්නේ නැගපියමු. අයිටම්. දැන් හයි ජම් නේ. දැන් මෙච්චර වෙලා රාලාම ඉස්සරහා කකුල් දෙක කැඩිලා කීප එක දැන් හයි ජම් දැන්. මම බොරුවට බන් තොලොප්පමක් කරේ තොලොප්පන්. හරි කොළොප්පන් කාර්යය නේද? නැත්තම් ඕ දැනගනි මේ වහන තියෙන්නේ පාර මැද යන. ඔකින් යනකොට පාර අයිනේ. අපිට පාරේ කියන්නේ ඇයි කියනෝනේ. මොකක්ද කිය අපි බලන්නකොට පාර මැද යන තියෙනයි. අපේ බාප්පනේ පාර තාර දාන්නේ. බාප්ප කියන්නේ පුංචි අම්මගේ මිනිහටෝයි. ආපගේ පුංචම්ගේ මිනිහා පාරේ තාර දාන කියලා ඔබ යනවා පාර මැද. නැත්තම් අපි යනකොට පාර අයිනේ. ඔයාලගේ ලයිට් නෑනේ. ඌට කතා කරන්නවත් දන්නේ නැහැ. තෝ දන්න වැඩි හිටි කියන එකේ තේරුම. දන්නෝ. මොකද්ද? ඉතියා වැඩි කියන එකනේ. ඌට යකෝ කොට මම අයප්පලවල්ල පක්ක යන්නේ. ඩොක්ට අනේ මගේ කනට මාත්